නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත සුපින්වතුනි අපි අද මේ දවස හැටියට තුන්වෙනි දවස තමයි මේ ශුන්්‍යතාවය ගැන සාකච්ඡා කරන්නේ. එතකොට මේ සාකච්ඡාව තුළ අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශුන්්‍යතාවය ගැන විශේෂයෙන් නිවන නිර්වාණය මුල් කරගත්ත ශුන්්‍යතාවයන් ගැන තමයි අද අපි කතා කරන්නේ. දැන් මම හිතනවා පුංචි හරි අවබෝධයක් එහෙම නැත්නම් අදහසක්වත් ඡායා මාත්‍රවත් කෙනෙකුට මේ අදහසක් ඇවිල්ලා ඇති ශුන්්‍යතාවය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිස් බව කියලා කියන අර්ථ දැක්වීම පැත්තෙන් ගත්තොත් එහෙම අපිට ඔළුවට එන තනි අදහසද කියන එක ගැන මේ පින්වතුන්ට මේ මාතෘකාව තුළ 25ක් ශුන්්‍යතාවයන් තියෙනවා කියලා කියනකොට පොඩි හරි කුතුහලයක් හරි ඇවිල්ලා ඇති බුද්ධ දේශනාවේ එහෙම නෙමෙයි කියලා. ඒකට අපි එකින් එකට දැන් 25ම කතා කරනවා නෙමෙයි. නමුත් මේ ශුන්්‍යතාවයේ කියන කාරණාවට ක්‍රමයෙන් අපි එන්න ඕනේ භාවනාවේ තියෙන ශුන්්‍යතාවයට එනකන් එන්න ඕනේ. ඒ නිසා අපි අද තෝරගත්තා. ඒ නිසා නිර්වාණය මුල් කරගත්ත ශූන්‍යතාවයනොත් තියෙනවා. ඒ නිසා ඒ ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ඔබට ගැටළු වෙන තැන් මයික් ඔන් කරගන්න අපි අවස්ථාව දෙනවා. අපි නිදහසේ කලබල නැතුව මේ මාතෘකාව අද කතා කරමු. අද තමයි අපි ශුන්්‍යතාවය ගැන කතා කරන තුන්වෙනි දවස. හරි. එහෙනම් නැත්තම් මොනවා හරි අඩු පැහැදිලි නැත්නම් කාට හරි තියෙනවා නම් මැසේජ් එකක් දාලා තියන්න. අපි අද එනම් මම සටහනක් හැටියට යන්න හදන්නේ පටිසම්භිදා මග්ගපාළියේ තියෙන ශුන්්‍යතාවය කියන කොටසට. ත්‍රිපිටකය කියවන්න පුරුදු වෙන අය චුට්ටක් මට කමෙන්ට් එකේ මේ ඔය chat එකට දාන්න බලන්න. ත්‍රිපිටකය කියවන්න හුරු වෙන අය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න බලන්න දැනට. එහෙම නැත්නම් ටිකක් ත්‍රිපිටකය කියවනවා කියලා වගේ ටිකක් කෙනා එක විදිහ ආයෙන්නේ නේද? මැසේජ් එකක් හරි දාලා දැනුවත් කරන්න බලන්න දැනට ත්‍රිපිටකය කියවනවා කියලා කියන අය. ශූන්‍යතා කතා. මේ තමයි අපි මේ කතා කරන කොටස. ශූන්‍යතා කතාව යටතේ තමයි අපි කතා කරන්නේ. එතකොට මේ ශූන්‍යතාවය අපි චුට්ටක් සම්පූර්ණයෙන්ම බැලුවොත් එහෙම බොහොම පිටු දෙකක් විතර තමයි ශූන්‍යතාවය ගැන පෙළේ සඳහන් කරලා තියෙන්නේ. ඊටු කොටස අපිට තව විස්තර කරගන්න යන්න වෙනවා. අට කතාවට යන්න වෙනවා. හරි. එතකොට මේ විදිහට තමයි මේ ශූන්‍යතාවයේ පටන් ගන්නෙ. එතකොට මුලින් ඉඳලා ගත්තොත් එහෙම මේ ශූන්‍යතාවයන් බෙදලා දක්වන තැනේ ඉඳලා මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ශුන්‍ය ශුන්‍ය, සංකාර ශුන්‍ය, විපරිණාම ශුන්‍ය, අග්ග ශුන්‍ය මේ විදිහට ශුන්‍යතාවයන් 25ක් විතර ඇතුළත් වෙනවා. හරිද? දැන් මේකෙන් මට මේ තිරේ බලලා දන්න කෙනෙක් කියන්න බලන්න මේ මයික් එක මම ඔන් කරගන්න දෙන්නම්. මේ තිරේ බලලා මේ තේරෙන කෙනෙක් කියන්න බලන්න මෙතනින් ඕගොල්ලන්ට නිවන කියන එක ගැන කියන්න පුළුවන් විදිහේ ශූන්‍යතාවයක් පේනවාද කියලා මේ කියන කාරණා අතර නිවන ගැන කියවෙනවා වගේ කියලා හිතන නමක් කියන්න බලන්න මේ ශූන්‍ය මම මේ highlight කරලා තියෙන කොටසත් අතරින් කියන්න බලන්න. ඒ නිකන් වැරදුනට කමන්නේ. හිතලා කියන්න බලන්න. පොඩ්ඩක් ඉන්න මට ඇහුන්නේ. හරි. දැන් කවුරු හරි කතා කරා නම් චුට්ටක් ආයෙම කියන්න මට මේ මම ස්පීක් ඔෆ් කරලා තිබිලා තියෙනවා. කියන්න පුළුවන්ද? කවුද අපේ ශ්‍රියානි අම්මද කවුද? කියන්න බලන්න එක්කෙනෙක් දෙන්නෙක්. එතනින් හිතන ධ්‍යාන මල්ලි ඉන්නවද? තේරෙන ඇහැට හුරු වචනයක් බලන්න මෙතන තියෙන. මේ ශුන්‍යතාවල් වල නිතරම දැකලා තියෙන වචනයක් තියෙනවා මේකේ. නිවන ගැන. නිස්තරණ සවිනස නිස්සරණ ශුන්‍යං කියන එකද? පරමත්ත ශුන්‍යත. හරි. නිස්සරණ ශුන්‍යත පරමත්ත ශුන්‍ය. දෙකක් කියවනවා නේද? ওই වචන දෙකකින් අපිට හිතන්න පුළුවන් ඔව් නිර්වාණය ගැන කියවෙනවා කියලා නේද? හරි. නිස්සරණ ශුන්‍ය කියන එකත් අපි විස්තර කරගමු. ඒ නිස්සරණ ශුන්‍ය කියලා කියනකොට කොහොමද කියවෙන්නේ කියලා අපි බලමු. නිස්සරණ කියන්නේ ඇත්තටම නිවනට අපි පාවිච්චි කරන වචනයක්. අපි යමු
බලන්න මේ විස්තරය කොහොමද තියෙන්නේ කියලා මම පල්ලෙහාට පෙරලගෙන යන්නම්. ශුන්‍ය ශුන්‍ය කියලා කියනකොට චක්කු ඇස ඒ විදිහට ඇස කන නාසය දිව ශරීරය මේවා නিত্য ආත්මව හෝ ආත්මයක් කියලා කියන්නේ ආත්මයකට බැඳිච්ච සම්බන්ධ වෙච්ච නිච්ච ස්ථීර දුව සස්සත සදාකාලිකව තියෙන අවිපරිණාම ධම්මේන කියන දෙයකින් ශුන්‍ය නිසා තමයි මේ පළවෙනි ශුන්‍යතාවයේ සඳහන් කරන්නේ. මේ සංඛාර ශුන්‍ය. මේ ශුන්‍ය ශුන්‍ය කියන එක. පළවෙනි ශුන්‍යතාවයෙන් කියන්නේ ඒක. ඒතකොට දැන් අපි මේ මම කියලා අපි හඳුනා ගන්න සම්මුතියෙන් අපිට මම කියලා කියා ගන්නවා. ඒ අනේ අපේ පැවැත්ම කඩාගත්තොත් එහෙම පේන ලෝකය, ඇහෙන ලෝකය, දැනෙන ලෝකය කියලා. එතකොට පේන්නේ ඇසින්, කනෙන් ওই විදිහට පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා කියනකොට මේ ඉන්ද්‍රියන් ටිකෙන්. ඒකකවත් ආත්මයක්වත් ආත්මයකට බැඳිච්ච දෙයක්, ස්ථිරව තියෙන සදාකාලික දෙයක් නැති නිසා ශුන්‍ය කියලා කියන්න තමයි ශුන්‍ය ශුන්‍යතාවය කියලා කියන්නේ. පල්ලෙහාට අපි යමු නිස්සරණ ශුන්‍යතාවය හොයාගෙන යමු අපි. අග්ග ශුන්‍යතාවය කිව්වා නේද? අග්ග ශුන්‍යතාවය කවුරුහරි කිව්වද? නිස්සරණ ශුන්‍යතාවයයි පරමත්ත ශුන්‍යතාවය දෙක නම් කිව්වා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අග්ග ශුන්‍යතාවය කිව්වද කවුරු හරි? නෑනේ. අග්ග ශුන්‍යතාවය කියනකොටත් බලන්න අග්ග මේතං පදං, සෙට්ට මේතං පදං, විසිට්ට මේතං පදං, යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූ ප්‍රතිපatti නිස්සග්ගෝ තන්නක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඉදං අග්ග ශුන්‍යං. නිර්වාණයට කියන තවත් ශුන්‍යතාවයේ හඳුනන නිර්වාණය හඳුනන තවත් ශුන්‍යතාවයක්. අපි යමු තව ටිකක් පල්ලෙහාට. වික්ඛම්බන ශුන්‍ය, තදංග ශුන්‍ය, සමුච්ඡේද ශුන්‍ය. මේවා නිවනට හඳුන්වන්න පුළුවන්ද? සමුච්ඡේදය කියනකොට මේ කියන්නේ මොන වගේ එකක්ද? නිර්වාණයත් මේ කියන ශුන්‍යතාවයන්ට අයිතිද කියලා හිතලා බලන. සමුච්ඡේදය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරන එකද ස්වාමීන් වහන්සේ? කෙලෙස් දුරු කරන එකට සමුච්ඡේද කියන්නේ? ඔව්. දැන් තදංග විස්කම්බන කියන දෙක මතක තියාගන්න මේ අවශ්‍ය කෙනෙකුට කියන්නම් සමුච්ඡේදය කියන්නේ සම්පූර්ණයෙන්ම මේක. හැබැයි මේ මෙතන සමුච්ඡේදය කියන එක උඩ තදංග විස්කම්බන දෙක කියනවා. දැන් විස්කම්බන කියන්නේ වියන්නෙන් මතක තියාගන්න මේ විපස්සනාව තියෙනවානේ. විපස්සනාවෙන් කියන්නේ විස්කම්බන ශූන්‍යතාවය නෙමෙයි. ඒ තමයි විපස්සනාව සම්බන්ධ වෙන්නේ වියන්නෙන් මතක තියාගන්න තදංග. එතකොට විස්කම්බන කියලා කියන්නේ සමතයට. ඒක වියන්නෙන් විපස්සනා නෙමෙයි සමත කියලා මතක තියාගන්න. විස්කම්බන ශුන්‍යතාවය කියන්නේ පොදුවේ මෙතනත් මේ කියන කාරණාවල මේ ශුන්‍යතාවෙත් දක්වලා තියෙන කරුණු. පොදුවේ මේ ප්‍රථම ධානය කියන එක තමයි අපි ධර්මයේ වෙනත් ගොඩාක් තැන්වලදී අඳුන ගන්න මේ දෙන අර්ථ දැක්වීම. නමුත් මේකේ මේ විස්කම්බන ශුන්‍යතාවය, තදංග ශුන්‍යතාවය මේ වගේදී නිර්වාණය මේ මොකද්ද? කෙලෙස් ප්‍රහාණය කියලා ගන්න අවස්ථාවන් වලදී කෙලෙස් ඈත් කරනවා, දුරු කරනවා කියන නිසා ඒ දුරු කරන අර්ථයේදී විස්කම්බණයට අරහත් මාර්ග අවස්ථාවක් දාලා තියෙනවා. ඊට පස්සේ තදංගයට යනකොට ප්‍රථම ධානයේ ඉඳලා විවට්ටානුපස්සනාය කියනකොට එතන මට මතක හැටියට ඒ ලෝකෝත්තර අවස්ථාව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ තදංගයි කියලා කියන්නේ ඒ අංග වලින් තං අංග කියන එක තමයි තදංග කියන එක වචනේ හැදෙන්නේ. එතකොට ඒ අංගයන් මොනවා හරි තියෙනවා නම් දැන් කාම නෙක්ඛම්මේ කියන එකෙන් මොකද කරන්නේ? ඈතට තල්ලු කරනවා. එතකොට මේ අංගයේ හැටියට හඳුන්වනවා මේ එකයි දෙකක් දාන්න. නෙක්ඛම්මෙන් කාමච්ඡන්දේ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදේ. ඒ විදිහට ආලෝක සංඥාවෙන් තීන මිද්දේ. ඒවා තදංගේ. එතකොට අර ශුන්‍යතාවයන් නම් කරන්නේ කාමච්ඡන්දය ගත්තොත් එහෙම කාමච්ඡන්දයෙන් නෙක්ඛම්මේ ආවට පස්සේ කාමච්ඡන්දයෙන් හිස්. එතකොට තදංග වශයෙන් එයා ශුන්‍යයි ඒ වෙලාවේ. අන්න ඒ වගේ ශුන්‍යතාවේ ප්‍රමිති. ඒකයි මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඒ විදිහට විවට්ටානුපස්සනාය සංයෝග අභිනිවේෂ නැති කරනවා. එතකොට ඒකත් ශුන්‍යතාවක්. ඒක මට මතක හැටියට විවට්ට කියලා කියන්නේ අපි ලෝකෝත්තර අවස්ථාවට පාවිච්චි වෙන වචනයක්. එතකොට එතනත් ඒ තදංග යටතේ ඒ විදිහට කියන්නේ ඒකයි. එක එක අංග වලින් කියන අදහසින්. ඊට පස්සේ සමුච්ඡේද කියනකොට එතනත් අර සම්පූර්ණයෙන්ම නීවරණ මේ සම්පූර්ණම කෙලෙස් නැති කරනවාට තමයි සමුච්ඡේදය කියලා අපි ඉගෙන ගන්න. නමුත් මෙතන සම්පූර්ණම ඉවත් කරනවා කියලා කියනකොට ඒ අවස්ථාවේදී නැති කරනවා කියන
අදහසට එන්න පුළුවන් මේ ප්‍රථම ධානය වගේ අවස්ථාවන් සමුච්ඡේද ශුන්්‍යතාවය කියලා කියනකොට ශුන්්‍යතාවයනේ කියන්නේ. ඒ අවස්ථාව වෙනකොට ප්‍රථම ධානය කියන අවස්ථාව වෙනකොට නීවරණයන්ගෙන් ශුන්‍යයි. සමුච්ඡේදයි කියලා කියන්නේ ඒ අවස්ථාව ඒ අත්දැකීම හැටියට ගත්තට පස්සේ ඒ නීවරණයන් ඒ හිතේ නැහැ. ප්‍රථම ධානය පැන නැග්ගට පස්සේ නීවරණයන් සමුච්ඡේද කරලා දාලා දිනවා. හැබැයි ඒක සම්පූර්ණම ධර්මයේ විස්තර කරන අර්ථ දැක්වීම හැටියට අපි ශුන්්‍යතාවය කියලා ලයින් කරොත් වෙන දේ තමයි සමුච්ඡේදයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අර හිස් බව කියන ශූන්‍යතාවය අර්ථ දැක්වීම ඇතුලේ නෙමෙයි අපි කතා කරන්න වෙන්නේ. අපිට සමුච්ඡේදය කියලා කියන සමුච්ඡේද ප්‍රහාණය කියනකොට ඒක නැවත නූපදින විදිහටම ප්‍රහාණය කරනවා කියන අදහස තමයි එතන සමුච්ඡේද කියනකොට අපිට ගන්න වෙන්නේ. නමුත් මේ ශුන්‍යතාවයත් එක්ක අපි කතා කරන නිසා මේ સંદર્ભය ඇතුළතදී අපිට ගන්න වෙන්නේ මේ ප්‍රථම ධානයේ පැන නගින අවස්ථාවේදී නීවරණයන්ගෙන් හිත ශුන්‍යයි කියලා කියන නිසා. ඒවා මම හිතනවා ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ સંદર્ભය ඇතුළතදී ඒකයි ඒවා පාවිච්චි වෙන්නේ. තදංග, විස්කම්බන, සමුච්ඡේද කියන තුනේදීම ඒකයි මේ ප්‍රථම ධානය සඳහන් කරලා තියෙන්නේ. ප්‍රථම ධානය වගේ තැන්. එතකොට අපිට නිර්වාණය කියන එකට වඩා මෙතනදී මේ අවස්ථාවන් වලදී මේ මාර්ග අවස්ථාවන් වගේ තැන් තමයි අර්ථ දක්ව ගන්න ගොඩක් දුරට හම්බෙන්නේ. ඍජුවම නිර්වාණය හැටියට හම්බෙන අවස්ථාවන් අපි දැන් හම්බුණා දෙකක්. එකක් හම්බුණා ඒ තමයි අග්ග ශුන්්‍යතාවය. ඊට පස්සේ දැන් අපි එනවා දෙවෙනි එකට එනවා. ඒ තමයි නිස්සරණ ශුන්්‍යතාවය. ඒ තමයි දෙවෙනි එක අපිට හම්බෙන්නේ. එකකින් කියන්නේ නෙක්ඛම්මෙන් කාමච්ඡන්දේ නිස්සට. නිස්සට කියලා කියන එකේ තේරුම ඉවත් කරනවා, බේරනවා. නිස්සට්ට. එතකොට නිසරති කියන විදිහට තමයි හැදිලා තියෙන්නේ මේක. come out from. එතකොට යම් කිසි දෙයකින් අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් බැට කනවා කෙනෙක්ගෙන්. පවුලකින් හරි නැත්නම් කොහේ හරි හිංසාකාරී තැනකින් ඉඳලා ඉවත් වෙනවා. එතකොට ඒකට අපි කියනවා නිස්සට වෙන් වුණ කියන අදහස. එතකොට ඒක තමයි අපි නිස්සරණං කියලා කියන්නේ. නිස්සරණං කියන්නේ ඒ යන්නේ නික්මීම. එයා එකකින් අයින් වුණා. නිදහස් වුණා, බේරුණා කියන අදහස. එතකොට නිස්සරණ ශුන්්‍යතාවය කියනකොට අපිට හම්බෙනවා අර විදිහටම ප්‍රථම ධානයේ පව හම්බෙනවා. ඒ වගේම නීවරණ ප්‍රථම ධාන කියන තත්ත්වයේදී නීවරණයන්ගෙන් නිස්සටයි. ඒ කියන්නේ යා නික්මිලා තියෙනවා නීවරණයන් ටික. ඒ විදිහට අරහත් මාර්ගයෙන් සියලු කෙලෙස් වලින් වෙන් වෙලා තියෙනවා. ශුන්‍යයි. අන නිස්සරණ කියලා කියනකොට නිස්සරණය කියලා කියනකොට නිර්වාණයට අපි මේකට කියනවා නිර්වාණය කියලා කියන්නේ සියලු කෙලෙස් වලින් ඉවත් වීම. අන්නේ ඉවත් වීමේ தත්ත්වයට හඳුන්වනවා අපි නිස්සරණ කියලා. නිස්සරණ කියලා කියන්නේ නිර්වාණයට. එතකොට මේ නිර්වාණයත් මෙතන අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. නිර්වාණය විතරක් නෙමෙයි එකින් එකට මේ මෙතන සඳහන් කරලා තියෙන කාරණා හැටියට ගත්තොත් එහෙම නෙක්ඛම්මය, අව්‍යාපාදය, ඔය විදිහට ආලෝක සංඥාව, අවික්ෂේපය, ඊළඟට ධම්මවවත්තාණය, ඥානය, ඔය විදිහට ගත්තාම කාරණා රාශියක් තියෙනවා. ඒ රාශියම අකුසලය. එහෙම නැත්නම් සිතක් කෙලෙසන, සිතක් අපිරිසුදු කරන, ඊළඟට නැවත සසරට ඇදලා දාන විදිහේ කාරණාවන් වලින් ගත්තොත් එහෙම අලඹවන ඔය හැම මොනම වචනයක් දාන්න පුළුවන්. ඒ වගේන් ඉවත් වුණා කියන අදහස මුල් කරගෙන ශුන්්‍යතාවයක් අත්දකින්න පුළුවන්. ශුන්්‍යතාවයක්. ඒතර කෙනෙකුට තරහක් ආපු වෙලාවේදී ඒ තරහ අපි තරහ පාලනය කරගන්නවා කියනකොට ඉවසන්න හුරු වෙනකොට ඒ වෙලාවෙත් නිස්සරණයේ අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒක තමයි අව්‍යාපාදයෙන් ව්‍යාපාදයේ නිස්සටෝත් ශුන්‍යෝත. ඒ වෙලාවේ ශුන්්‍යතාවයක් අත්දකින්න පුළුවන්. දැන් මේවා ලෞකික ශුන්්‍යතාවයන්. එතන මේ අත්දැකීම ඇතුලේ ශුන්්‍යතාවයක් අත්දකින්න පුළුවන්. ශුන්්‍යතාවයක් අර්ථ දක්වන්න පුළුවන්. ශුන්්‍යතාවය හැටියට ඒ වෙලාවේ දැනෙන්නේ තරහ ගියා නම් ඒ තරහ ගියපු සිතුවිල්ල අපි නොගැටීම ඇති කරගෙන මෛත්‍රිය වෙන්න පුළුවන්. ඉවසීම වෙන්න පුළුවන්. මොකක් හරි ඒ දෙයට විරුද්ධ වෙච්ච වෙනස් කන්ට්‍රාස්ට් එකක් හැටියට තියෙන දෙයක් පාවිච්චි කරලා අපි හිත වෙනස් කරගත්තොත් එහෙම පත් කරගත්තොත් අන්න ඒක ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම ශුන්්‍යතාවයක්. ඒ තිබ්බේ තරහ දැන් ඒ තරහ තත්ත්වේ නැතිලා තියෙනවා. ඒකට ඒක ශුන්්‍යතාවයක් හැටියට ප්‍රමිතිගත අර්ථයක්. ඒක නිස්සරණ ශුන්්‍යතාවය කියලා කියන්න පුළුවන්. දැන් ටිකක් අපි කතා කරමු. මොකද මේ ශුන්්‍යතාවය ගැන තියෙන බය
නැති වෙන්න තමයි මේ වගේ තැන් මං මේ කතා කරේ. අද ගැඹුරු ශුන්්‍යතාවයට අපිට පාලම හදාගන්න මේ තැන්වලත් ශුන්්‍යතාවයේ බුද්ධ දේශනාවේ අර්ථ දක්වනවා කියන එක ගැන අපි දැනගෙන ඉන්න එක හොඳයි නේද? හා. එහෙනම් අපි දැන් ටිකක් නිදහසේ කතා කරමු. මයික් ඔන් කරගන්න හරවත් විදිහට අපිට සාකච්ඡා කරන්න ගෝසා එහෙම කෙනෙක් නැත්තම් පොඩ්ඩක් වඩා සුදුසුයි. හරි. හොඳයි. එහෙනම් මයික් ඔන් කරගෙන කතා කරමු. මේ කරුණ වලින් ඔබට මොකක්ද හිතුනේ? ඒ වගේ මොනවා හරි කමන්නේ ප්‍රශ්නයක් වුණත් කමන්නේ මේ කාරණාත් එක්ක සම්බන්ධතාවයක් ඇතුව අපි කතා කරමු. ඒක වඩා සුදුසුයි. තිරුවසන්න ස්වාමීන් වහන්සේ මේ පටිසම්භිදා මග්ග පාළියේ කොයි හරියද ඔය මේ දැන් ඔබ වහන්සේ කියන මේ හරිය මම හරි ඉන්න මම මේ chat එකට දාන්නම්කෝ. එතකොට බලා ගන්න පුළුවන්. මට ඒක අද දාන්නම් එතකොට ඇත්තටම. මේ කියන්නේ මයි ළඟ තියෙන අර මේ බුද්ධ ජයන්තිය පටිසම්භිදා මග්ග ප්‍රකරණයයි පටිසම්භිදා මග්ග අට කතා පොතයි. ඒ දෙකේ නෙමෙයිද? හරි. දැන් tipitaka.lk එකෙන්ද බලන්නේ අමගා පොත් ටික තියෙනවද නැත්නම් පොත් තියෙනවා. හරි. එහෙනම් පොතේ පටිසම්භිදා මග්ග පාළියේ තියෙනවනේ මේ මයි ළඟ පොත් දෙකක් තියෙනවා. එකකින් ඉන්න බලන්න මම මේ පරණ පොතටම යනවා. පළවෙනි එක විතරයි තියෙන්නේ. පළවෙනි එක විතරයි දෙවෙනි එක නෑ. එහෙනම් දෙවෙනි එකේද දාන්නේ නෑ. ඔව් මං හිතන්නේ මේක තියෙන්නේ දෙවෙනි පොතේ. එහෙනම් නෑ ඒක මෙතනින් බලා ගන්න. ඔව් මං හිතන්නේ මේක දෙවෙනි පොතේ තමයි ඇත්තේ. පොඩ්ඩක් ඉන්න බලන්න. හරි. ඒ අතර ප්‍රශ්නයක් හරි තියෙනවා නම් අනිත් අයත් කතා කරන්නකෝ බලන්න. අදහස් මොනවා හරි චිරස්සියමට අදහස් හරි ප්‍රශ්න හරි මොනවා හරි තේරුණා හරි දෙයක් තියෙනවා නම් කියන්නකෝ බලන්න. අනිත් අයත් කතා කරනකම්. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි අව්‍යාපාදයේ හැසිරෙනකොට ඉවසීම හරි ඒ වගේ දෙයක් ගත්තම ඒක උපාදානය වෙන්නේ නැද්ද එතකොට? ඔව් උපාදානය කියන එකම දැන් ඔය අම්මයි තරහ කියන අවස්ථාවක් ගත් අරගෙනද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. දැන් අපි මේ කතා කරන්නේ ශූන්‍යතාවය කියන સંદર્ભයනේ. අපි දැන් ඔය උපාදාන කියන කොටසට යනකොට මේ දැන් මේ ලෝභය එහෙම නැත්නම් තෘෂ්ණාව මුල් කරගෙන අපි කතා කරනවානේ. එතකොට මේ තෘෂ්ණාව මුල් කරගෙන අපි උපාදානය සම්බන්ධ කරලා කියන විදිහ හැම සිතකම උපාදානයට සම්බන්ධ වෙනවා කියන එකට අපි ගලපන්නේ නැහැ. අපි ඒක ගැන විස්තරයක් මේ ඔය මේ පටිසම්භිදා මග්ග පාළියෙන් අපි කරන මේ දවස්වල පටිච්චසමුප්පාද දේශනා ටිකක් යනවා. මම ඒකෙදී ඔය අභිධර්මයේ විස්තර කරනවා මේ පටිච්චසමුප්පාද විභාගයේදී කුසල මූල අකුසල මූල ඔන්න ඔය ක්‍රමවේදයක් එක්ක පටිච්චසමුප්පාදේ වෙන වෙනම විස්තර කරනවා. ඒකෙදි මම ඉදිරි සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙනවා ඒ කරුණු ටික පැහැදිලිව වෙන් කරලා කියලා දෙන්න. මම ඒ විස්තරය ඒකෙදිම කියලා දෙන්නම් නේද? පුළුවන් නම් මම ඒක මේ අහන්න ඒක මම ඒ සම්පූර්ණ විස්තරේ එදාට කියලා දෙන්නම්. මොකද හැම හිතකම මේ විදිහට අපිට උපාදානයක් වෙනවා කියන එක ගන්නේ කොහොමද කියලා ඒ විස්තරය ඇතුළේ තමයි කතා කරන්නේ හරියට. ඒක කුසල හිතේ ඉඳලා වෙන වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. මම වෙලාවද තිබුණොත් කෙටියෙන් චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම් සාකච්ඡාව අවසානයේ. හොඳයි ස්වාමීන් වහන්සේ. අම්මට ඒ ප්‍රශ්නේ ආවේ එතන ද්වේෂය කියන අවස්ථාවේදී උපාදානය කියන එක ගැන තමයි ප්‍රශ්නේ ඇහුවේ ගැටීම පිළිබඳව. ඈ? ගැටෙන එක ද්වේෂාම ගැටෙනවනේ ඒ කියන්නේ. ඔව් ඒක ඇතුලේ උපාදානයක් තියනවාද කියන එක නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. කියන්න බලන්න තව මොනවද අදහස් ප්‍රශ්න හරි තියෙන තැන් හම්බුණා නම්. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි එනවා. මේ සලායතන නිරෝධය නිවනයි කියලා කියනවනේ. එතන අර ආයතනයන්ගේ නිරෝධය දැකලා එන ශුන්‍යතාවය ගැන එතන මොකද්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විස්තර කරලා දෙන්න පුළුවන්ද එතන ගැන? ඒ කියන්නේ සලායතන නිරෝධය කියන අත්දැකීමත් එක්ක ශුන්‍යතාවය සම්බන්ධ කරලා වගේ විස්තරයක් නිරෝධයෙන් අපි සම්බන්ධ කරලා බලමු. මේ ශුන්‍යතාව 25ත් එක්කම අපිට දැන් මේ පෙළට අපි පල්ලෙහාට කියවගෙන යනවනේ. අපි සලායතනය සම්බන්ධ කරන්න පුළුවන් තැන පහළට කියවගෙන යනකොට හම්බුනොත් අපි ඒකත් එක්ක සම්බන්ධ කරලම කියලා දෙන්නම් ඒක. හරි. හොඳයි එහෙනම් වෙන මොනවත් අදහස්වත් ගැටලුවක් නැත්නම් අපි යමුද පහළට ඉතුරු කොටස් ටික බලන්න. ස්වාමීන් වහන්සේ භාවනාවෙන්ම පුළුවන් නේද ස්වාමීන් වහන්සේ ඔය தත්ත්වය අපිට ඇති කරගන්න දැන්
හුඟක් වෙලාවට ඔව්. දැන් හුඟක් කේන්ති යන කෙනෙකුට හ්ම්. පුළුවන් අපිට මෛත්‍රී භාවනාව වැඩි වැඩියෙන් ටිකක් කරන්න. ඔව්. එතකොට ඒ සතිය එතනෙමුත් සතිය දිනු කරගන්න පුළුවන් වුණොත් අර කේන්තිය තමා තුළින්ම තමාගේම හිත හදාගන්න පුළුවන්. තමාගේ හිතේදී මෛත්‍රිය වැඩෙනකොට ඔව්. අර තරහ වෙන එක පාලනය කරගන්න පුළුවන් වෙනවා. මේක එනකොටම සති සම්පජාඤ්ඤේ දිනු වෙනකොට තරහක් කෙනෙකුට මට තරහක් ආවා කියලා අපිට ඒක නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ආනාපානයේ පමණක් නෙවෙයි ඒ වගේ කෙනෙකුට හැම Taman හුඟක් කේන්ති යනවා නම් මෛත්‍රී භාවනාව වැඩි වැඩියෙන් ඒ කියන්නේ අප්‍රමාණ විදිහට අර පෙර දිග ඉස්සරහට දකුණට පසුපසට වමට ඉහළට පහළට ඒ වගේ අප්‍රමාණ විදිහට මෛත්‍රී භාවනාව වැඩිවොත් සතිය දිනනකොට අපිට කේන්තියක් එනවා නම් මේ කේන්තියක් ආව මට කියලා ඒක අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. එහෙම අපි ඒක ප්‍රැක්ටිස් කරොත් ඒ මෛත්‍රිය අපිට වඩා ගන්න පුළුවන් වෙනවා. සතිය සති සම්පජාඤ්ඤය දියුණු කරගත්තොත් ඒ කියන්නේ ආනාපානයට අමතරව එහෙම කේන්ති යන කෙනෙකුට ඒක ප්‍රැක්ටිස් කරාම මම හිතනවා එයාගේ කේන්තිය අඩු කරගන්න ඒක පාලනය කරගන්න ඊට පස්සේ කේන්තිය නැති වෙන්නම විදියට තමන්ට හිත දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා නිකන් මම හිතනවා ඒක පුළුවන් ඒ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. මොකද මෛත්‍රී කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මෛත්‍රී වෙන්න පුළුවන්. ඒකේ එක එකනට අධියර හැටියට තියෙන එක්ක මෛත්‍රී නෙමෙයි. මුලදී එක්ක අමතක කිරීම. මේ නැත්නම් කල්පනා වෙන දේවල් වලට වටිනාකමක් නොදී ඉන්න එක. මේ වගේ වෙන්න පුළුවන් මුලදී තියෙන්නේ. ඒක කෙනෙකුට මෛත්‍රිය කියන ආනාපාන සති භාවනාව වගේ තැනකට කෙනෙකුට එන්න තරහ සිතුවිලි එන අතරේදී කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. ඒකට ඒ තරහ සමහර විට පාලනය කරගන්න භාවනා කරන වෙලාවෙම කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් මෛත්‍රී භාවනාව ගත්තාම සියුම් භාවනා අරමුණක් ආනාපාන සතිය වගේ නොවන නිසා අපිට එදිනෙදා ජීවිතෙත් පාවිච්චි කරන්න පුළුවන්. මෛත්‍රිය කියන ප්‍රමිතියම නැති වුණත් කෙනෙකුට මුලින් පුළුවන් නොගැටි කියන්නේ ගැටීමක් තරහක් එනකොට ඒ සිතුවිල්ල දෙවෙනි තුන්වෙනි පාරට හිතන්න නැතුව ඉන්න පුරුදු වෙනවා. ඒක චුට්ටක් මුලදී අපිට පුළුවන් ඒක ගැන පුහුණුවක් හිතට දෙන්න. මොකද හැමදාම සමානට කරපු නැති අයම නෙමෙයි. කාලයක් භාවනා කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒක මෛත්‍රියේ නමින්ම කෙනෙක් නම් කරගන්නත් පුළුවන්. අපි මේ කතා කරන સંદર્ભය ඇතුලේ ශුන්්‍යතාවයක් කියන නමින් කතා කරන්න පුළුවන්. මම මේ කියන්නේ මෛත්‍රී භාවනාවට පාර වහලා නෙමෙයි. මේ වගේ සීරස වලිනුත් පොඩක් පුරුදු කරලා බලන්න. මෛත්‍රී භාවනාවට තමයි අපි හැබැයි එන්නේ. හැබැයි මුල් කාලෙදී අපි අත්දකිනවා එකපාරම මෛත්‍රිය තරහට කේන්ති යන අත්දැකීම් ඇතුලේ අපිට මෛත්‍රියක් වැඩෙනවා කියන මෛත්‍රියක් කියන ලස්සන මල් පිපිච්ච වැඩිච්ච මල් ගහක් වගේ නම් අපිට තරහට විරුද්ධ අත්දැකීමක් හැටියට ඔය වගේ තරහ කියලා කියන්නේ කටු පිරිච්ච මේ විස කටු බිමත් වැටිච්ච විස ගෙඩි තියෙන ගහනම් ඒක අපේ මිදුල අපේ හිත කියලා කියන්නේ ඒ වගේ නම් අපිට මෛත්‍රී හිතුවිල්ලක් උපද්දවා ගැනීමේ අත්දැකීම අර සම්පූර්ණම මල් ගහක් තියනවා වගේ තැනින් අපිට එන්නේ නැහැ මුලදී. එතකොට එහෙම නොවුනට මෛත්‍රී කියන දේ තැනටම ආවේ නැති වුණාට මේක සම්පූර්ණයෙන්ම හොඳ මෛත්‍රී කියන අත්දැකීම දැන් ඔය අමකේ වගේ දිශාවන් වලින් අප්‍රමාණව විපුලව මේ මෛත්‍රී වඩන්න පුළුවන් නේ. එතකොට එතෙන්ට පාර හදා ගන්න අපිට පුළුවන් තරහක් ආපු වෙලාවට නොගැටි ඒ කියන්නේ ඒ තරහ සිතුවිල්ල අමතක කරන්න හුරු කරන එකකින්. එතකොට මොකද වෙන්නේ? නැවත දෙවෙනි තුන්වෙනි පාරට හිතන්න පෙළඹෙන්නේ නැතුව ඉන්න පුරුදු වුණාම ශුන්්‍යතාවයක්. ඒ කියන්නේ තරහ සිතුවිල්ලේ කේන්ත සිතුවිල්ලේ නැති බවක් අපිට අත්දකින්න පුළුවන්. ශුන්්‍යතාවයක් එතන තියෙනවා. ඒ ශුන්්‍යතාවය තමයි අපි අර කියවේ නිස්සරණ ශුන්්‍යතාවය කියන වචنين. තවත් එවැනි අර්ථ වලින් ශුන්‍යතාව හම්බ වෙනවා. දැනට එකක් මතක තියාගන්නකෝ. ඒ විදිහට පුරුදු වෙද්දී දැන් මේ විස්කම්බල ශුන්‍යතාවය උනත් කියන්න පුළුවන්. තදංග ශුන්‍යතාවයත් කියන්න පුළුවන්. එතකොට ඒ වර්තමාන අධ්‍යක්ීම ඇතුලේ සමුච්ඡේදයක් ඇටියට තරහ සිතුවිල්ලක් ආවහම අව්‍යාපාදයෙන්
නොගැටී ඉන්න පුරුදු කිරීමෙන් ඒකට එකතු වෙච්ච මහා මෛත්‍රියෙන් උනත් ගත්තාම ඒත් අපට මේ තරහ දැම්මට නැති වුණානේ. දැන් ඒක තරහ සිත් දැන් මගේ අත්දැකීම මේ වර්තමාන වෙලාවේදී මගේ අත්දැකීම ඇතුළේ මේ තරහෙන් තොරයි. ඒක තරහෙන් ශූන්‍යයි. ඒතකොට තරහ කියන එක සමුච්ඡේද වෙලා ගිහිල්ලා තියෙනවා මේ වෙලාවේ. ශුන්්‍යතාවයෙන්. ඒ කියන්නේ මේ කලින් තිබිච්ච තරහ ස්වභාවයෙන් ශූන්‍යයි දැන්. ඒක ආවේ නොගැටීම නිසා. ඒ විදිහට පුරුදු කිරීම ඇතුලේ සමහරවිට කෙනෙකුට අර මෛත්‍රිය කියන සීතල පපුව මේ අර නිවලා දාන අත්දැකීම පූර්ණව නොලැබුණත් ශුන්්‍යතාවය කියන වැටහීමත් එක්ක ඒ වචනෙන් දෙන දෝංකාරය ඒ විශාල හිත අවදි කිරීමේ ශක්තිය සමහර විට යාව ඉක්මනට මෛත්‍රිය කරා ගෙනියන්න ලොකු දවක් වෙන්න පුළුවන්. අපි මේ වචනවල මේ කාරණාවන් වල මේ ගැඹුර ගොඩක් වෙලාවට මේ බුද්ධ දේශනාවේ තියෙන අතු බෙදිලා තියෙන විදිහට දැනගෙන හිටින නිසා එක පැත්තකින් අපිට බයයි. ඒ කාලේ අපි දන්නේ නැහැ මේවා මේ තැන් වලට දාන්න පුළුවන්ද කියලා. ඒ බයත් එක්ක අපි එක්ක හාස්‍යයට ලක් වෙන්න පුළුවන් ඕවා කියලා තියනද ඔය වගේ පොඩි මෛත්‍රී වඩනවා කියන එක ශූන්‍යතාවයක් වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට ඒ දහම් කරුණුත් එක්ක ලැබෙ පෝෂණය ලැබිලා නැති නිසා කෙනෙකුට ඒක අවංකවම කියන්න බැහැනේ දන්නේ නැති නිසා. නොදන්න කෙනෙක් Taman මේගෙන් තියෙන මෝඩකමට සමහරට එක දේවල් ධර්මයේ දේවල් කියවට වැරදෙන පැත්තට අපි මේ විදිහට කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා නමුත් මේ තරහක් නැති වෙන වෙලාවේ පවා ඒක කණ්ණාඩියකින් වගේ බලලා තමන්ගේ තියෙන තිබිච්ච දේ දැන් නැහැ කියන தത്വයට දේශනාව තුළ ශුන්‍යතාවය සඳහන් කරන්න පුළුවන් අර්ථ දක්වන්න පුළුවන්. ඒක භාවිතා කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන් විදිහේ දෙයක්. එතකොට ඒක ඔය මතක් කළා වගේ ක්‍රමක්‍රමයෙන් එදිනෙදා භාවිතයේ තුලින්ම ඒක විශාල මෛත්‍රියක් බවට පත් කරගන්න තැනට යන්න පුළුවන්. එක එක්කෙනාගේ උත්සාහය සහ අපි හිත පුරුදු කරගැනීමේ දක්ෂතාවයේ යෙදීමත් එක්ක තමයි ඉතින් තීරණය වෙන්නේ නේද? හොඳයි. එහි සරණයි. හරි. එහෙනම් ඒත් එක්ක මොනවා හරි අදහස් මතුවනාද නැත්නම් අපි ඊළඟ තැනට යමුද? දැන් අපි යනවා නිස්සාරණ ශුන්‍යතාවය ගැන කතා කරා. අජ්ජත් ශුන්‍යතාවේ බහිද්ධා ශුන්‍යතාවේ. මේ දෙක අපි පහු කරලා යමු. දුබ්බතෝ ශුන්‍යතාවේ දෙකම එකට සම්බන්ධ කරලා තියෙනවා. ස්වභාග ශුන්‍යතා, විස්වභාග ශුන්‍යතා, ඒසනා ශුන්‍යතා, පරිග්ඝහ ශුන්‍යතා, පටිලාභ ශුන්‍යතා, ප්‍රතිවේද ශුන්‍යතා, ඒකත්, කාන්ති ශුන්‍ය, අදිඨාන ශුන්‍ය, පරියෝගාහනේ, පරමත්ත ශුන්‍ය. අන්තිමටම අපිට හම්බෙනවා පරමත්ත ශුන්‍යතාවය. එතකොට මේ පරමත්ත ශුන්‍යතාවයත් පරමත්ත කියන වචනෙන් කියන්නේ මොකක්ද කියන එක බලමු. සම්පජානස්ස පවත්ත පරියාදානං දැන සම්පජානස්ස කියලා කියන්නේ නුවණ ඒ වෙලාවේ තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ශුන්‍යතාවයත් එක්ක කතා කරන අවස්ථාව නැරෙන්නේ කතා කරන්නේ සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බාණී ඥාන. පරිනිබ්බාණේ වගේ අවස්ථාවන් වලදී සම්පජානය කියලා කියන එක දැන තමයි නිවීමටපත් වෙන්නේ. එතකොට සබ්බ ශුන්‍යතානම් පරමත්ත ශුන්‍යං සම්පජානෝ දැනම අර කියන්න විදිහට කාමච්ඡන්ද ආදී දේවල් වලින් සිත ශුන්‍යතාවයටපත් වෙනවා. ඒ දේවල් වලින් ඉවත් වෙනවා. අවසානයේදී අරහත් මාර්ගයෙන් සියලු කෙලෙස් ඒකේ පරියාදීති කියලා කියන්නේ නූපදින தත්ත්වයටම පත් කළා දානවා. ඒක තමයි පරියාදාන, පවත්ත පරියාදාන ශුන්‍යතාවේ පරමත්ත ශුන්‍යතාවේ හැටියට හඳුන්වන්නේ. එතකොට ඔය විදිහට විශේෂයෙන්ම අපිට මේ පොදුවේ හම්බෙන අරහත් නිවන පරමත්ත ශුන්‍යතාවය කියලා කිව්වට මෙතන අපිට නිවන කියන අත්දැකීම මේකෙන් කියන්න පුළුවන්. නමුත් අපට අර නිස්සාරණ ශුන්‍යතාවයේ වගේ විශේෂ අවස්ථාවන් දෙකක් පමණ තමයි මෙතනදී නම් කරලා නිවනටම කියන නම් හැටියට මේ ශුන්‍යතාවයේදී කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. 25න් සාමාන්‍ය දෙකක් විතර තමයි අපිට අතරම මේ ශුන්‍යතාවයේදී නිවන කියන නමම පාවිච්චි නැති. නමුත් මාර්ග අවස්ථාව එහෙම ගත්තාම ඒ ශුන්‍යතාවයන් මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී නිවන අත්දකින්නවානේ. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම කියන්න පුළුවන්. ඉතින් මේ නිස්සාරණ ශුන්‍යතාවයේ වගේ අපි මීට පෙර කතා කරේ යන්නේ මේ ශුන්‍යතාවයන් 25න් නමින්ම නිවන හැටියට නිස්සාරණයේ හැටියට අපිට මේ අත්දැකීම ඇතුලේ කතා කරන්න පුළුවන් ශුන්‍යතාවයේ කියන කාරණාව නේද? හරි. එහෙනම් මේ කරුණු ටික
නිවන සම්බන්ධ ওই කරුණු ටික තමයි අපි මතු කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේදී ඔබට කියලා දෙන්නම් කිව්වා පිණ්ඩපාති පාරිශුද්ධ සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නිවනේ අර ශුන්‍යතාවය අත්දැකීම භාගතුන් වහන්සේත් එක්ක කතා කරද්දී ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ වෙනස ගැන සඳහන් කළා පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේදී. ඉතින් මොකක්ද හේතුව කියන කාරණාව අපි කියවා මේ සතියේදී කියලා දෙන්නම් කියලා. මෙතනදී මෙන්න මේ විදිහට තමයි ඒ නැවත මතක් කළොත් එහෙම සඳහන් වෙන්නේ. විපස්සනානිකෝ තේ සාරිපුත්ත ඉන්ද්‍රියානි පරිසුද්ධෝ චවිවන්නෝ පරියාදාතෝ හතමේන කෝත්වං සාරිපුත්ත ඒ විහාරේන ඊතරෙහි බහුලං විහෙරසි කියලා කියන්නේ. එතනදී කියනවා ශුන්‍යතා විහාරේන කෝ අහම්බන්තේ ඊතරෙහි බහුලං විහරාමි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ ශුන්‍යත විහාරය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. පිණ්ඩපාත පාරිශුද්ධි අපිට යම් කිසි සූත්‍රයක අටුවාවක් බලන්න ඕන නම් ඒ සූත්‍රේ නමත් එක්ක අගට මෙන්න මේ සුත්ත ඒ කියන්නේ සූත්‍රය කියලා කියනකොට අපිට සූත්‍රය ඕනනම් සුත්තං කියලා යොදන්න ඕනේ. පිණ්ඩපාත පාරිශුද්ධි සුත්තං කියලා තමයි පාලියෙන්. ඒක අපිට අට කතාව කියන්න ඕන නම් ඒ සුත්තං කියන එකේ සුත්ත කියන කොටස අගට සුත්තං නෙමේ සුත්ත කියලා දාලා වන්නනා කියලා වන්න නාමෝර්ධ ජකුරු නයන දෙකක් වන්නනා මේ විදිහට යදුවාම අටුවාව සහ ටීකාව දෙක හම්බ වෙනවා මේ. දැන් මේක ඇත්තටම අපිට මේ බුද්ධ ජයන්ති පරිවර්තනයේදී අටුවාව පමණයි අපිට හම්බෙන්නේ. ලංකාවේ තියෙන බුද්ධ ජයන්ති මේ බුරුම චට්ට සංගායනාවේ අපිට ටීකාවක් හම්බ වෙනවා. මේ ලංකාවේ අටුවා ටීකා තිබිච්ච රටේ දැන් අපිට අටුවාව තියෙන වාසනාවට නමුත් ටීකාව අපිට මේ විදිහට පාවිච්චි කරන්න දැන් ලෝකේ තියෙන මේ ඇප් වලින් මේ tipitaka.app කියන එකත් ලංකාවේ තමයි නිර්මාණය කරලා මේ බුරුම චට්ට සංගායනාවෙන් මේව කරලා තියෙන්නේ. මේකත් මම දාලා තියන්නම් අවශ්‍ය කෙනෙක් ටීකාත් සහිත ත්‍රිපිටක ඇප් එකක් ඔන්ලයින්. එතකොට මේ අපි යමු මෙතනින් සූත්‍රයත් ගමු. දැන් අර මම එක ක්‍රමයක් විතරයි කිව්වේ සූත්තං කියලා අපි එතන සූත්‍රයටම යමුකෝ. එතනිනුත් අටුවාවට යන්න පුළුවන්. මේ ඇප් එකේ තියෙන්නේ කොලම් හැටියට ටැබ් හැටියට තියෙන ඕපන් වෙන්න මෙහෙම තියෙන්න ඕන. මේ ටික අයින් කරලා දාමු. දැන් අපිට එකක් මේ සූත්‍රයේ ඉස්සරහින් තියාගෙන සූත්‍රයට පස්සේ අටුවාව කම් ඒ කියන්නේ සංසන්දනයක් කියන අපිට බලා ගන්න ඕනේ. කම තියෙන නිසා මේ ඇප් එකේ තියෙන වාසිය තමයි අපිට ටැබ් හැටියට ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ උඩට ගියාම පිණ්ඩපාති පාරිශුද්ධ සුත්තං. දැන් මම ඔන්න ඒ සූත්‍රයට ආවා. එතකොට ඒ සූත්‍රය තමයි මේ තියෙන්නේ. දැන් මේකේ අටුවාවට යන්නේ චුට්ටක් පිට උඩට යන්න ඕනේ. මේ A සහ T කියලා තියෙනකොට A අකුරෙන් අට කතාව. හරිද? T අකුරේ පොත් ටීකාවක් එනවා. දැක්කද? දැන් සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ මෙතනින් පිණ්ඩපාති පාරිශුද්ධ වර්ණන අටුවාව තියෙනවා. ඊට පස්සේ ආයෙ පිණ්ඩපාති පාරිශුද්ධ සූත්‍ර ටීකාව තියෙනවා. දැන් මේ තුනම එකට බලන්න පුළුවන්. හැබැයි පාලි දැනුම තියෙන්න ඕනේ. හරිනේ? මේ ගැන මොනවා හරි අහන්න ඕනේ දමතරව කෙනෙකුට. මේක මම කරුණට යන්න කලින් මේකත් මේ තාක්ෂණික දැනුමනේ පොතපත කියවන්න මේවා දැනගෙන ඉන්න එක කියලා දෙන එකත් අපි කරන නිසා මේ කියලා දුන්න එක ගැන මොකක් හරි කාට හරි ප්‍රශ්නයක් නොතේරෙන එකක් තියෙනවා නම් මම ඒක මතක් කරලා ඉන්නම්. මොකද අද කතා කරන මේ කාරණාව ගොඩාක් ලොකු විස්තරයක් කතා කරන්න දෙයක් නැහැ. නමුත් මොනවා හරි තියෙනවා නම් අහන්න යතරේ. එතකොට මේ මෙතනදී සඳහන් කරන පෙළේ සූත්‍රයේ සඳහන් වෙන ශුන්්‍යත විහාරේන බන්තේතරහි බහුලං විහාරාමි කියන එක මේ මෙතන පැහැදිලිවම අට කතාවට යනකොට මේ ශුන්්‍යත විහාරේනාති ශුන්්‍යත ඵල සමාපatti විහාරේන වාරණස සාමින්නහන්සේ ශුන්්‍යත ඵල සමාපත්තියට තමයි සමවැදිලා තියෙන්නේ. ඒකට කියන ඵල සමාපත්තිය. ඒතර ශුන්්‍යත විහාරය කියලා කියන්නේ අපි කියන දැන් සාමාන්‍ය තරහ නැති කර ගැනීම, කාමච්ඡන්දේ නැති කර ගැනීම, නැත්නම් ධානයකට සමවැදීම කියන මූලික දේවල් වලට ශුන්්‍යතාවය කියලා කිව්වා නේද? හැබැයි මෙතන මේ කියන ශුන්්‍යත විහාරය කියලා කියන්නේ අටුවාවේදී බලන්න ඕනේ අපි මේ සූත්‍රයක තියෙන කාරණාවල් වල නිර්දේශය. ඒකේ රෙකමෙන්ඩේෂන් එක මොකද්ද දීලා තියෙන්නේ? සූත්‍ර ලක්ෂ ගාණක් තියෙනවා. ඒ ලක්ෂ ගානේ ඒ එකකට එකක් හැම සූත්‍රයකටම අට කතා විස්තරයක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අති බහුතරයක්. ඒක 180ක්ද 70ක්ද කියලා මම ගණන් කරලා නැහැ.
නමුත් 150කට වැඩි ඇත්තටම. මම නිවැරදි නම් මොකද අපිට බලන ගොඩක් සූත්‍රවලදී ඔය අංගුත්තර නිකායේ වගේ තැන්වල ඇරෙන්න මේ සංයුත්ත නිකායේ සමහර ගොඩක් සූත්‍ර එක ළඟ පොඩි සූත්‍ර තියෙන තැන්වල වග්ගයකටම එක අට කතාවක එක මේ කෙටියෙන් ප්‍රකාශනයක් තියෙන තැන් තියෙනවා. නමුත් මේ වගේ මජ්ක්‍ධිම නිකාය වගේ දිග්ග නිකාය වගේ ගත්තාම ඒවට අටුවා විස්තරයක් වෙන වෙනම තියෙනවා. එතකොට ඒවා හරියම වචනයට වර්ඩ් ටු වර්ඩ් දීලා තියෙනවා ගොඩක් මේ ශුන්්‍යත විහාරේන කියනකොට මේ ශුන්්‍යත විහාරේන අති ශුන්්‍යත විහාරේ යනු ඉති කියලා කියන්නේ යනු කියන අදහස. එතකොට මහා පුරිස විහාරේන කියලා තියෙන එක මහා පුරිස විහාරෝති. මේ බලන්න මේ අටුවාවන් වලට ගරහන අයට යන්න වෙන්නේ මොන අපායද කියලා ඉතින් කියන්න අපි එයාලට අනුකම්පා තමයි කරන්න ඕනේ. නිසා මෙච්චර වර්ඩ් ටු වර්ඩ් මේ හැම එකේම යනවා. එතකොට මේ හැම එකම අටුවාවෙන් ටීකාවට යනකොට විප්පසන්නානි කියලා කියනකොට මේ අටුවාවේ තියෙන මේ විප්පසන්නෝ මෙතනින් යනවා විප්පසන්නෝ කියන පදින් අටුවාවෙන් ටීකාවට යනවා. එතකොට ඕකාස වශයෙන් කියලා තව මේ අටුවාවේ තියෙන වචන වලින් එකින් එකට ටීකාව විස්තර කරලා තියෙනවා. ඒ තරම් නිශ්චිතව මේ අර්ථ දීලා තියෙනවා. මේ හැම දෙයක්ම අධික සතිමන්ත ස්වාමින් වහන්සේලා විමර්ශන නුවණක් තියෙන ගොඩාක් මේ ආරක්ෂකයෝ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ සතිමන්තයි කියලා කියන්නේ සතිය තියනවා කියලා කියන්නේ ඒ කාරණාවට මොකද්ද කියලා තියෙන එක තව තැනක කියලා තියෙන එක බලන්න පුළුවන්. ඒ සතිය තියන අය. ඊළඟට විමසීමේ නුවණ ප්‍රඥාව කඩුවකක කැපෙන නුවණක් තියෙන සාන්නන්සලා මේ අටුවා පෙළෙන් තියෙන අටුවාවට තියෙන විග්‍රහය කටපාඩම් කරගෙන ඉද්දි එක ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ඒතර ස්වාමීන් වහන්සේලා දහස් ගාණක් මේ කාරණාවන් දරාගෙන කටපාඩම් කරගෙන නිකන් ආව නෙමෙයි. ඒ හැමෝම එකම ආකෘතියකට එකම පිළිගැනීම් මට්ටමකට එන්න කොච්චර ඒ අතර හිටපු අති දක්ෂයෝ ඒ විවිධ අයගේ ඒ ප්‍රශ්න කිරීම ඒවා එක මේවා හරි කෙලින් පෙළගස්සලා තියෙනවා. එතකොට ඒවා ඒ අතරේ කවුරු හරි කෙනෙක් ආවොත් ඒ પરම්පරාව අතර අති දක්ෂයෙක් තව කෙනෙක් පහළොත් ඒ අලුතෙන් ඉගෙන ගද්දි ප්‍රශ්න කරනවා. පෙළේ තියෙන කාරණාව අටුවාව මෙහෙම තියෙන්නේ කියලා. එතකොට මේකට මේ කාරණාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙම ආපු මේ විකාශනයක් මේකට තියෙනවා මේ පෙළ අටුවා ටීකාවලට. එතකොට අර කිසිම දෙයක් නොදැන ඔහේ ගහින් අර අහසින් වැටුණා වගේ මිනිස්සු ඇවිල්ලා මේ අට කතාව ගැන අර්ථ විවරණ දුන්නට හරියන්නේ නැහැ. ඒකට ආభాෂයක් ඇසුරක් භාෂා ඥානයක් ධර්මඥානයක් ධර්ම ගෞරවයක් තියෙන්න ඕනේ. එතකොට මැක්කික් වගේ සතෙක් ඉද්දී අපි ඒකේ පුටුවේ සෝපායක ගිනි තියන්න යන්නේ නැහනේ. ඒ වගේ සමහර විමසන්න ඕනේ තැන්වලදී දෙතුන් තැනක දේශනාවල වල කියලා තියෙන කාරණාවන් වලට බලන්න වෙනවා. ඒ වගේ මේ කරුණ වලදී කවමදාකවත් මේ පොතකට නරක විවේචනයක් එන විදිහේ වචනයක් කවදාකවත් කියන්න එපා. ඒ වගේම පොත වගේ දේවල් නොදැන නොබලා අදහස් ඉදිරිපත් කරනවා කියන එකත් භයානකයි. ඒ නිසා මම මේ කරුණ කිව්වේ ශුන්්‍යතාවය ගැන කියන්න ඕන නිසා මේ ශුන්්‍යත විහාරය කියන එකේ හින්දා මෙතන සඳහන් කරන්නේ ශුන්්‍යත ඵල සමාපatti විහාරය. ඵල සමාපatti. රෝණම් මාර්ගඵලලාභින් වහන්සේ නමකටම තමන් අත්දකපු නිවන ශුන්්‍යතේ ඒ කියන්නේ මේ නිවනටපත් වීම කියන දේ උන්වහන්සේලා කැමති වෙලාවක මේ ඵල සමාපත්තියට සමවැදීම කියන ගැනීම කරන්න ඕන. නමුත් ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි. නිරෝධ සමාපත්තිය කියලා කියනකොට ධ්‍යාන දියුණු කරගත්ත ශක්තියක් තියෙනවා. එතකොට ඒ ධ්‍යාන නැතුව අනිත් එක තමයි අනාගාමීන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමකට තමයි නිරෝධ සමාපත්තියට සමවැදෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල ලැබෙන උත්තරමයන්ට මේ ඵල සමාපත්තියට Taman ලැබූ නිවනේ මාර්ග අවස්ථාවේදී ලැබූ ඒ නිවනේ අත්දැකීම උන්වහන්සේලාට මේ ඵල සමාපත්තියට සමවැදලා ඒ නිවන උන්වහන්සේලාගේ නිවන අත්දැකීම නිවනේ සුවය ඇතරම විඳින්න පුළුවන්. එතකොට මේ ශුන්්‍යත විහාරය කියලා කියනකොට අන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ඵල සමාපත්තියට සමවැදී ඉඳීමේ අත්දැකීම. ඒක ලෞකික ධානයක් වඩනවාවත් එහෙම නැත්නම් විපස්සනාවක්වත් වඩනවා කියන එක නෙමෙයි තියෙන්නේ. විපස්සනාවකින් ශුන්්‍යතාවය වඩනවා කියන එක අපි ඉස්සරහදී කතා කරමු. ඒක මාර්ගඵලලාභී උත්තමයෙකුට අමුතුවෙන් විපස්සනා කර කියන්නේ සමර්ෂණය කරනවා කියලා අපි කියන්නේ. එතකොට කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා මේ ශුන්්‍යතාවේ භාවනාවේදී භාවිතා කරනවා කියන එක
වෙනයි. නමුත් ශුන්්‍යත විහාරය කියලා කියනකොට මෙතනදී බුද්ධ දේශනාවේ ශුන්්‍යත විහාරය කියලා වචන ශුන්්‍යත කියන වචනේ පාවිච්චි වෙන්න පුළුවන්. හැබැයි ඒක හැම එකක්ම අපි කියන විපස්සනාවේ තියෙන ශුන්්‍යතාවය කියලාවත් එහෙම අපිට කෝකද කියලා එකපාර කියන්න පුළුවන් කමක් නැහැ. ඒත් අදාළ තැනට අනුව තමයි කියන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අපි ගියවර ඒ සාකච්ඡාවේදී කිව්වේ. එතකොට අපි බලමු තව ටිකක් ටීකාවටත් ආවට පස්සේ මේ කාරණාව කොහොමද විස්තර කරන්නේ කියලා. ඵල සමාපත්තෝති මෙතන මේ කියනවනේ. ශුන්්‍යත විහාරණ ශුන්්‍යත ඵල සමාපatti විහාරණ කියලා කියනකොට ටීකාවෙක් කියනවා ඵල සමාපත්තෝති ශුන්්‍යතානුපස්සනා වශයෙන් ඵල සමාපන්න ඵල සමාපත්තිතෝ. අන්න තව ඒකට විස්තරයක් එකතු කරනවා. ඒ කියන්නේ ශුන්්‍යතානුපස්සනාව. ශුන්්‍යතානුපස්සනාව ලැබෙන්නේ ඒ උන්වහන්සේ ආපු පාරෙන්. දැන් උදාහරණයක් මම තේරෙන්න කියන පෝරණු පාන් කියලා කියනවා. පෝරණුක පුච්චපු නිසා ඒකට පාන් ඒ පාන් වලට පෝරණු පාන් කියලා කියනවා. එතකොට හැබැයි ඒ පුච්චපු පාන් එක අපි ඒ නමින් හඳුන්වනවා. එතකොට ඒ පෝරණුවෙන් ගන්න පාන් වලට ඒ නම හඳුන්වනවා. ඒ වගේ මේ විපස්සනාවේදීත් මාර්ගඵල ඒක තමන් ලැබපු ඵලය තියෙනවනේ. ඒ ඵලය ලැබුවේ එක එක අනුපස්සනාවන් වලින්. ඒක මේ ශුන්්‍යතානුපස්සනාවම වෙන්න ඕනේ නැහැ. ශුන්්‍යත විහාරෙම වෙන්න ඕනෙත් නැහැ. අපනිහිත විහාරය කියලා තියෙනවා. අනිමිත්ත විහාරය කියලා තියෙනවා. තුනක්. එතකොට අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන මේ තුනෙන් තුන් ආකාරයට තමයි අනුපස්සනාව සහ විහාරය අපි හඳුන්වන්නේ. ශුන්්‍යත විහාරය කියන්න පුළුවන්, අපනිහිත විහාරය කියන්න පුළුවන්, අනිමිත්ත විහාරය කියන්න පුළුවන්. එතකොට මේ ඵල සමාපත්තියට සමවැදීමත් ශුන්්‍යතානුපස්සන, අනිමිත්තානුපස්සන, අපනිහිත අනුපස්සනා හැටියට කියන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බහුලව වාසය කළා කියලා කියන්නේ ශුන්්‍යතානුපස්සනාවට. ඒ කියන්නේ ශුන්්‍යතානුපස්සනාව තමයි ඵල සමාපත්තියට සමවදින්න කලින් ඒකට සමීපයට එනකොට ඒ ඵල සමාපත්තියට සමවදින්න චිත්තු ඒ කියන්නේ ඒ අවස්ථාව අත්දකින්න එනකොට උන්වහන්සේගේ තියෙන විපස්සනා ඥානයන් තියෙන ඒවා තමයි මුලින් උදව් කරන්නේ ඵල සමාපත්තියට. ඒක ගැන අපි මීට කලින් විස්තර කරපු ඔය සත්‍ය ඥාන විස්තරයක් තියෙනවා අවශ්‍ය නම් කෙනෙක් අහන්න. ඒතකොට මේ ඥානවල තියෙනවා ඔය මේ අනුලෝම ඥානය ඊළඟට ගෝත්‍ර භූ ඥාන විපස්සනා ඥානවල තියෙනවා ලෝකෝත්තර අවස්ථාවට ගොඩාක් ළඟ අවස්ථායි. අනේ එතන තියෙන සංඛාරූපේක්ඛා ඥානය කියලා එහෙම ඥානයක්. ඒතකොට මේ සංඛාරූපේක්ඛා ඥානෙ ගොඩාක්ම ඉහළටම වැඩුණාට පස්සේ අනුලෝම අවස්ථාව කියලා කියනවා. එතකොට ඒ සංඛාරූපේක්ඛා ඥානයත් එක්කම කිට්ටුව තියෙන ඒවා තමයි උදේවය. උදේවය කියන ඇතිවීම නැතිවීම කියන ඥානෙ. මෙන්න මේ උදේවය ඥානයට පාදක වෙන්නේ එක්කෝ අනිච්ච අනුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. එක එක්කෙනා දිනු කරපු ඒ අනුපස්සනාවන් වලින් ප්‍රිය පරිදි තමන්ගේ ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒක ලොකු ප්‍රැක්ටිස් එකක නිකම් වචනෙට කියවට දැන් අපි මෙතන ලයිට් එක දාන්න පළවෙනි ලයිට් තුනක් තියෙනවා නම් පළවෙනි ස්විච් එකද දෙවෙනි ස්විච් එකද තුන්වෙනි ස්විච් එකද කියන එක අපිට මහ ලොකු දෙයක් නෙවෙයි. නමුත් මේ විදුලි උපකරණයක් හදලා මේ වයර් පද්ධති මේ ස්විච් එකක් කියන යාන්ත්‍රණය මේ හැම එකක්ම පුංචි දේවල් නෙමෙයිනේ. ඒ වගේ විපස්සනාවක් ඔය ඵල සමාපත්තියට සම්බන්ධිනවා කියන එකේ process එකත් මේ ළඟ ඵල සමාපත්තිය කියන සිතුවිලි පරම්පරාවට කිට්ටුව අර තමන්ගේ මේ මාර්ගඵල වලට කිට්ටුව තියෙන සිත් වල ඒ සම්බන්ධතාවයෙන් තමයි ගොඩ වෙන්නේ එකට. එතනින් ඵල සමාපත්තිය ඉන්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අර පෝරණුව පාන් ගෙඩිය ඇතුලේ නෑනේ. පෝරණු පාන් කියවට ඒ වගේ විපස්සනා අර ලෞකික අපේ මාර්ගඵල ලබන්න කලින් තිබ්බනම් විපස්සනා ඥාන හැටියට තියෙන ඒ ඥාන නෙමෙයි ක්‍රියාසිත හැටියට උන්වහන්සේලාට නම් පහළ වෙන්නේ ඵලසිත වලට කලින් තියෙන අර මේ ක්‍රියාසිත හැටියට එන මේ විපස්සනා වල තියෙන ඒ ගුණාත්මක භාවය කියන උදේවය වගේ ඒ தත්ත්වේ වැටෙන උන්වහන්සේලා අපිට නිකන් තියෙන කුසල් මට්ටමින් එන උදේවය නෙමෙයි උදේවයම තමයි අත්දැකීම. නමුත් උන්වහන්සේලාට කුසල් කියන සිත් කොටසක් පහළ වෙන්නේ නැහැ ක්‍රියාසිතනේ පහළ වෙන්නේ. ඒතකොට අන්නේ මුල් ශුන්්‍යතානුපස්සනාව වශයෙන් කියන්නේ අන්නේ ශුන්්‍යතානුපස්සනාවට උන්වහන්සේගේ මේ ඵල සමාපත්තියට සමවැදෙන උදව් වෙන අන්නේ ශූන්‍යතාවයට අනුව උන්වහන්සේගේ වැඩෙන කුබල් කරගෙන ආපු ඵල සමාපත්තියයි තමයි ඒ උන්වහන්සේ සමවැදෙන. කොච්චර
එකකට එකක් සම්බන්ධ කරලා තියනවාද මේ. ඒතර බුද්ධාදීනම් පුරිසානම් විහාරෝ මහා පුරිස විහාරෝ. මහා පුරිස විහාරයක් හැටියට තමයි සඳහන් කරන්නේ. මේ තියෙන්නේ සාදු සාදු සාරිපුත්ත මහා පුරිස විහාරේන කිරත්වං සාරිපුත්ත ඒතරහි බහුලං විහෙරසි. මහා පුරිස විහාරෝ වේස සාරිපුත්ත යදිදං ශුඤ්ඤතා. මේ ශුඤ්ඤතාවය කියලා කියන්නේ මහා පුරිස විහාරයක්. තස්මාතිහ සාරිපුත්ත සච්චේ ආකංකීය ශුඤ්ඤතා විහාරේන බහුලං විහෙරයන්ති. තේන සාරිපුත්ත බික්කුණා ඉති පටිසංචික්කිතබ්බං. යේන ඡායම් මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසින් යස්මින්ච පදේශේ පිණ්ඩාය අචරින් යේනච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පක්ඛාමින් අත්තිනකෝ මේ තත්ත චක්කු විඤ්ඤේ ස්වරූපේසු ඡන්தோ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිගං වා පිච්ඡේතසෝ ති සචේ සාරිපුත්ත බික්ඛු පච්චවෙක්කෝ මානෝ එවං ජානාති. යම් පාරකින් ගමකින් පිණ්ඩපාතයට ගිහිලා වුණා නම් ඒ ප්‍රදේශයේදී මගේ සිතේ මේ ඇස දැකීම ඇතුළේ චක්කු විඤ්ඤේ ස්වරූපේසු මේ පෙනීම සම්බන්ධව මේ රූපයන් පිළිබඳ ඡන්දයක්වත් රාගයක්වත් දෝෂයක් මෝහයක් පටිගයක් තිබුණද මේ ශුන්්‍යතාවයට සම්බන්ධ කරන විදිහ කියන්නේ. එතකොට අකුසලයන්ගෙන් ශුන්්‍යතාවය කියන දේ ඒ එළිය ජීවත් වෙන ලෝකයට මේ එකපාර ශුන්්‍යතාවයට නෝනේ මේ ශුන්්‍යතාවය අර ගොඩක් ශුන්්‍යතාවන් වල සම්බන්ධතාවය අරගෙන අන්තිමටම ශුන්්‍යතඵල සමාපත්තියට තමයි සම්බන්ධ කරන්නේ. එතකොට එළියේ අත්දැකීම් ලෝකයේ ඇතුලේ සැරිසරනකොට මේ ගමක රටක කියන ඒ වගේ මානසිකත්වයේ ලේබල් පාවිච්චි කරනවා කියන දේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා කරලා තියෙනවා. දැන් මේ ශුන්්‍යතාවය කියනකොට හරි පුදුම රණ්ඩුවක් වෙනවනේ අද සමාජේ. මේ නිකන් කතා කරන්නත් බෑ. මම කියලා හඳුනා ගන්නත් බෑ. අර කරුණු විස්තර නොදන්නකම නිසා මේ ධර්මයේ කතා කරනවට වඩා රණ්ඩු තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ධර්මයේ නිදහසේ තමන්ගේ මතය එළියට දාගෙන රණ්ඩු වෙනවට වඩා මේ කොච්චර නිදහසේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කතා කරලා තිනවද? දැන් මේ එළියේ ලෝකයේ කියන තැන ඉඳලා ශුන්්‍යතාවේ විස්තර දන්නේ නැතුව අපිට මේවා හැබැයි කියන්න බෑ. දැන් අපි ඵල සමාපත්තිය කියන ශුන්්‍යත විහාරය සම්බන්ධ කරලා ඒකට ශුන්්‍යත අනුපස්සනාව කියන තැනට එනකොට අර ඒ ගැන දැනුම තියෙන්න ඕනේ. ඵල සමාපත්තියට සමවැදෙන්න පටිසම්භිදා මග්ග අටුවාවේ එහෙම ඒ විපස්සනා ඥානවල විස්තර කරනවා. ඒ ඵල සමාපත්තියට උදව් වෙන ළඟ ඥාන මොනවද කියලා. එතකොට ඒ දැනුම් විස්තර ලෙහා ගන්න නම් ඒ ගැන ධර්මයේ විස්තර කරලා තියෙන ඒ කියන්නේ ඒ අධ්‍යක්ීම ඒ වචනයට තියෙන වටිනාකම් කතා කරන්න ධර්මයේ විස්තර කියලා තියෙනවා දැනගෙන තියෙන්න ඕන. එහෙම නැති වුනහම තමයි ශූන්‍යතාවේ කියන්නේ දැනුමින් සමහරවිට තමන් හිතාගත්ත දේත් එක්ක ගොඩාක් දේවල් වල පැටලෙන්නේ මිනිහ. ධර්ම කාරණාවට වඩා එතනින් නතර වෙනවා අපි හැමෝම. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ අන්නේ කියන ලෝකයේ අධ්‍යක්ීම ඇතුලේ තමන්ගේ හිත මේ එළියේ රළු ලෝකයේ ඇතුලේ අධ්‍යක්ීම් ලෝකයේ ඇතුලේ තමන්ගේ හිත ඇතුලේ ඡන්දයක් රාගයක් ඒ වගේ දෙයක් තිබ්බද කියන දේ අන්න ඒ තියෙනවා නම් ඒක කියනවා සාරිපුත්ත බික්කුණා තේසං ඒව පාපකාන අකුසල ධම්මනම් පහනාය වායමිතබ්බං ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න කියලා. එතකොට එහෙම ක්‍රමක්‍රමයෙන් ඒවා ප්‍රහාණය කර ගැනීමට එන්නේ. ඊට පස්සේ කියනවා ඒවා නැත්ති මේ මට දැන් ඒක නැහැ කියලා දැනගන්න කියනවා. තේන සාරිපුත්ත බික්කුණා තේනේව පීති පාමුජ්ජේන විහාසිතබ්බං අහෝ රත්තානුසික්කතා සික්ඛිනා කුසලේසු ධම්මේ. දැන් මේ කියන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුල් කරගෙන කාට හරි භික්ෂුවකට එතකොට යේන සචේපන බික්ඛු සචේපන සාරිපුත්ත බික්ඛු භික්ෂුවක් සාරිපුත්ත කවුරු භික්ෂුවක් දැක් ඒ විදිහට Tamanට තියනවා කියලා දැනගත්තා නම් ඒකට උත්සාහ කරන්නේ සාරිපුත්ත බික්ඛුණා ඒ භික්ෂුව විසින් ඒවා අකුසල නැති කරගන්න ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න කියලා ඒක Tamanට නැති වුණා කියලා හිතන බික්ඛුණා තේනේව පීති පාමුජ්ජනේ ප්‍රීති පාමුජ්ජෙන් ඉන්න කියලා කියන. හැබැයි ඒක මොකද්ද කියන එක දැනගන්න ඕනේ. නිකන් ඔය සාමාන්‍ය දෙයක්ද දැන් මගේ හිතේ රාගයක් නැහැ කියලා කියන්නේ නිකන් ඔය මේ S2 වහගෙන බිබ්බලාගෙන ගිහිල්ලා එනවා කියන වගේ දෙයක්ද කියන එක ගැන බලන්න ඕනේ. මේක විස්තර කරලා තියෙනවද කියලා. මේ කියනවා යේන චාහම් මග්ගේන ආදී විහාරතෝ පට්ටාය ආව ගාමසින්ද කියලා ඒස පවිත්ත මඟ මේ යන පාර ඒස චරිතබ්බ ප්‍රදේශෝ බහින්ද කිලෝ පට්ටාය පටිගං පටික්කන්ත මග්ගෝ ඒ පින්න පාතට ගිහිල්ලා එන පාරට තමයි පටික්කන්ත මග්ගය කියන්නේ. ඒ ගියපු පාර ඒ තමන් ගිහිල්ලා ආපු පාරේදී පටිගං
චාපි චේතසෝ චිත්තේ පටිහඤ්ඤන කෙලේශ ජාතං සිතේ හැප්පෙන කෙලෙස් જાති තියෙනවා. එතකොට කිංචි අත්ති නත්තිති ඒවා එහෙම කිසි දෙයක් නැහැ කියලා. දිවසංච අහෝරත්ත කියලා කියන්නේ දිවසන්ත රත්ති දවල් රැ. එතකොට පහීනා කියලා කියනකොට ඒකස්ස බික්කනෝ පච්ච වෙක්කනා නත්ති නානා බික්කුණම් පච්ච වෙක්කනා නා එක එක භික්ෂුවට ප්‍රත්‍යවේක්ෂාව එක එක විදිහ කියලා කියනවා. Tamanට ප්‍රහාණය වෙච්ච ඒවා පහීනා නොකෝ කාමගුණ එක එකනට එක එක විදිහ. මේක කියනවා විරියම් පග්ගයිහ අනාගාමි මග්ගේන පංචකාමගුණික රාගං සමුග්ගාටිත්වා මග්ගානන්තරම් පලානන්තරම් මග්ගං තතෝ උට්ටාය පච්චවේකම පහීනාති පජානාති. ඒ නිකං අයට නෙමෙයි. ඒ තරහ වගේ තැනකදී කියන්නේ මේ අනාගාමි මාර්ගයකින්. ඒ කියන්නේ මේ බුදු පිරිසේ ඉන්න අයනේ දැන් ඉස්පිරිතාලෙක වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙයක් කතා කරනකොට අපි ලෙඩෙකුත් ඇඳ උඩ ඉඳගෙන අහගෙන හිටියට අපි වෛද්‍ය ශිෂ්‍යාවකගේ ප්‍රමිතියකට සුදුසුකමකට වැටෙන්නේ නැහනේ. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන වචන ඒ සාමාන්‍ය අයට වඩා ඉහළට අත්දැකීම් ලැබුව උත්තරමයන්ට සම්බන්ධ කරනවා. ඒ නිසා තමයි මෙතන ඔය සාමාන්‍යයෙන් අපි හැමෝටම පොදුවේ කියවා වගේ අදහසකින් ගන්න බැරි බික්කු කියලා කිව්වට ඒ වගේ පංචගුණික කාමගුණික රාගය වගේ දේවල් ප්‍රහාණය වෙනා කියලා කියනකොට කාමරාග පටික දෙක නැති වෙන්නේ අනාගාමි මාර්ගයෙන්. එතකොට ඒක මට ප්‍රහාණය වෙලා තියෙනවා කියලා කියනකොට ඒක අපහිනා කියලා කියනකොට ඒ වගේ තත්යකටපත් වෙලා නැහැ කියන එක. මේ ඒ නිසා තමයි කියන්නේ විරියම් පග්ගහිය දැඩිව වීර කරලා අනාගාමි මාර්ගයෙන් මේ කෙලෙස් සමුග්ගහට නැති කරලා ප්‍රත්‍යවේක්ෂා කරන උට්ටාය පච්චවේක්කන්තෝ තමන්ගේ ප්‍රත්‍යවේක්ෂාවෙන් බලන්න කියලා කියනවා මේ කෙලෙස් තමන්ට නැති වුණාද කියලා. එතකොට ඒ වගේ එළිය ලෝකයේ ඉඳලා ඒ අත්දැකීම් උත්සාහ කරලා බුද්ධ වචනයත් එක්ක ව්‍යායාම් කරලා ධ්‍යාන උපදවාගෙන ඊළඟට විපස්සනා ඥාන උපදවාගෙන ප්‍රථම ධ්‍යාන මේ ප්‍රථම මාර්ගය දෙවෙනි මාර්ගය ආදී දේවල් උපදවාගෙන දැඩි වේගයකින් මේ ගමන යන්න ඕනේ. ඒ ගමනත් එක්ක තමයි මේ කරුණ අපි තේරුම් ගන්න. ඒක හැබැයි අපේ තැන් වලට මේ එළිය ලෝකයේ සම්බන්ධ කරලා තියෙනවා. එතන ඉඳලා අපි නතර වෙන්නේ බුද්ධ වචනේ අපිට තියන්න වෙන්නේ අපේ තැනට නෙමෙයි. නමුත් අපේ තැනින් පටන් ගන්න කරුණු තියෙනවා. එතකොට ඒ තැන් වලට අපි නිකන් උඩ බලාගෙන හැමදාම අනාගාමී වහන්සේලාගේ කාමරාග පටිග නැහැ, රහතන් වහන්සේගේ සියලු කෙලෙස් නැහැ, සෝවාන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ කී හිටියට අපේ උත්සාහය මොකද්ද? අපි කරන දේ මොකද්ද? මේ කෙලෙස් සේකරන උත්තුමියෝ ගැන අපි අපි මොකද්ද හැමදාම කරන්නේ? අන්නේ වැඩේ අපි කරන මේ වෑයම උත්සාහය අපි එදිලා තියෙන අපේ මේ වැඩ පිළිවෙලට ඉදිරියට යන්න අපි ප්‍රතිඵලයක් නෙලා ගන්න අපිට අවශ්‍ය වෙන කොතනද ඉන්නේ? අන්නේ ඒ ස්ටෙප් එක හරිය අපි ගන්න ඕනේ. අන්නේ ඒ වෙනුවෙන් තමයි මේ ධර්මය මේ විදිහට උත්සාහය, ශ්‍රද්ධාව, වීරිය ඇති කරවන්න මේ කරුණු කියලා තියෙනවා. එතනින් කාට හරි දක්ෂ වෙන්න පුළුවන් වෙන තරමට මේ අත්දැකීම් වලට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය විදිහට මේ මතක් කරලා දුන්නේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. ඉතින් ඒවා මේ කරුණු දැනගෙන ගැනීමෙන් අපි ඇති කරගත්තා වූ කුසලය හැමදෙනාටම ඉතින් නිර්වාණ අවබෝධය පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම මේ දහම් අවබෝධය බුදුසසුන 5000කටත් අධික කාලයේ නිරුපද්‍රිතව ලක්තිව ඒ වගේම ලෝකේ පුරාවටත් තවත් බොහෝ දෙනෙකුගේ සුඛාවබෝධය පිණිස සැනසීම පිණිස නිවීම පිණිස මතු අනාගතයට ධර්ම දායාදයක් වේවා. උතුම් බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ උතුම් මහා ප්‍රයත්නේ විශ්වීය ප්‍රයත්නය බුදු සසුන පවතින තාක්කල් කල්යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවත් කල්යාණ මිත්‍රයන්ගේ සාමූහික ශ්‍රද්ධාවෙන් සාමූහික උත්සාහයෙන් මේ බුදුරජාණන් වහන්සේ නැති අඩුව මේ ලෝකයට නොදැනෙන්නට බොහෝ දෙනෙකුට නිවනෙන් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි එහෙමනම් අද ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාම අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි හැමෝටම මේ නිවන සාක්ෂාත් කරගන්න ගමන් අනිත් අයටත් මේ දහම් පඬුර තිලිනය
ගොඩක් දෙනෙකුට උපකාර වෙන්නට නිසා තමයි අපි මේ සාකච්ඡාවන් මේ විදියට අපි සිදු කරන්නේ. එහෙනම් අපි මේ කරුණුත් එක්ක ඊළඟට කතා කරන මාතෘකාව ගැන අපි සාකච්ඡා කරමු. මූලික මේ ශුන්‍යතාවයේ තියෙන ආකෘතිය ගැන අදහසක් මම හිතනවා මේ කරුණ වලින් මම හිතනවා ලැබුණා. එතකොට ඊළඟට කතා කරන මාතෘකාවට අපි මේ දැනුම සම්පූර්ණයෙන්ම හලන්නේ නැතුව සම්බන්ධතාවයක් ඇති විදිහට අපි මාතෘකාවක් තෝරගමු. ඒකට ඔබේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සාකච්ඡා මාලාවට කෙනෙකුගේ අදහස් ඉදිරිපත් කරන්නට WhatsApp වලට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මේ WhatsApp group එකට සම්බන්ධ වෙච්ච කවුරුත් එහෙම මෙතන ඉන්නවනම් නැති අය පොඩ්ඩක් මතක් කරලා තියන්න. මේ එයාලට පුළුවන් අපිත් එක්ක WhatsApp group එකකින් එකතු වෙන්න. එහෙම නැති අය ඉන්නවනම් චුට්ටක් අපේ දිහාන් මල්ලිට පුළුවන් ද WhatsApp සම්බන්ධතාවයකට අංකයක් තියෙනවා නම් කියන්න. ඉන්නවද? WhatsApp එකේ link එකක් මම දාන්නම්. කවුරු හරි දැනට නැතිනම් මේ link එකෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන්න. මට විනාඩියක් දෙන්න මම මේ link එකක් Zoom එකට දාන්නම්. අවශ්‍ය අය සම්බන්ධ වෙන්න. දැන් මෙන්න මේ link එකෙන් අවශ්‍ය අය අපි දැනට මේ වැඩපිළිවෙලට සම්බන්ධව තියෙන WhatsApp group එක තියෙනවා. ඒකට අවශ්‍ය අය සම්බන්ධ වෙන්න. එතකොට දහම් ගැටළු අහනකොට අපිට ගැටළු දෙකක් යොමු කරලා තිබුණා. මම හිතනවා මේ ගැටළු දෙකටත් මම WhatsApp group එක අරහාම පිළිතුරු දෙකක් ওই සැටියට දාන්නම්. හැබැයි පටිච්චසමුපාදය ගැන විශේෂයෙන් ඒ අහපු පටිච්චසමුපාදයට එක්ක සම්බන්ධතාවයේ තියෙන කර්මවලදී උපාදානයේ, ද්වේෂයේ උපාදානයේ සම්බන්ධ මේ කාරණාවට ඒක පටිච්චසමුපාද ඊළඟ සතියේදී අපි මේ සතිය නම් පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ සතියේ තියෙන සාකච්ඡාවේදී අපි ගැඹුරු විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ යමටත් පුළුවන් අපි link එක දාලා තියන්නම්. කලන මිතුරු ජාත්‍යන්තර සදහම් මණ්ඩපේ තමයි අපි මේ සාකච්ඡා පෙළ දැනට කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවට පුළුවන් නම් සජීවීව සම්බන්ධ වෙන්න බැරි වුණත් කමන්න YouTube link එක අපි දාලා තියන්නම්. ඒකෙන් ඒ කාරණා ටික අපි කියලා දෙනවා. අපි ඒ කරුණු අවශ්‍ය කෙනෙකුට අහන්න අපි යොමු කරලා තියන්නම්. පටිච්චසමුපාදයේ සම්බන්ධ තමයි එතනින් අපි මේ විස්තරේ කරන්න බලාපොරොත්තු තියෙන්නේ. හරි. එහෙනම් අපි අදට අවසන් කරමු නේද? අපි පැයකට වඩා කාලය යොමු කරගත්ත නිසා මොනවා හරි ප්‍රශ්න අදහස් තියනවාද? මයික් ඔන් කරගන්න ඕන නම් කාට හරි කතා කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එතකොට ආර්යයන් වහන්සේලා ඒ සෝවාන් සක්‍රුදාගාමි එහෙම මට්ටම් වලදී එතකොට ඵල සමාපatti කියන එකට මේ සමවදින්න පුළුවන් නේද? ඒවයි පිරිහීමක් වෙන්න විදියක් නෑ නේද ස්වාමින් වහන්සේ? හිතපත් වෙන මට්ටමක් හින්දා නෑ, පිරිහෙන්න විදියක් නෑ. මේක ඒ නිවනේ අත්දැකීම කියලා කියන එක ඒ බලවත් ඒ කියන්නේ වෙනත් ධානයකට වඩා මේ සමුච්ඡේද වශයෙන් යන කෙලස් ප්‍රහාණයක් වෙන්නේ. එතකොට ඒ අත්දැකීම කියන දේ පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඵල සමාපත්තියට සමවැදෙන්න පාදම වෙන්නේ අර නිවනේ අත්දැකීමත් ඒකත් එක්ක යන විදර්ශනා ඥානවල සම්බන්ධතාවය තමයි. ඒක ඒ ජීවිතයේ ඒ තත්ත්වයටපත් වීම ඇතුළේ වෙච්ච සංග්‍රාමයක් තියෙනවනේ. ඒ සංග්‍රාමයේ පිරෙහෙන් ඒ දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයිනේ. ඒක සෝවාන් වෙච්ච උත්තමයෙකුට උනත් උන්වහන්සේගේ සෝවාන් බව පිරෙහෙන්නෙත් නැහැ. ඒ ඵල සමාපත්තියට සමවැදෙන්න අවශ්‍ය වෙන අර අධ්‍යක්ීම් ටික නිරුද්ධ වෙලා ගියත් ඒක උන්වහන්සේට මතු කරලා ගන්න පුළුවන්. දස කතාවන් වල යෙදෙන්නේ නැතුව ඉහළ මාර්ගඵල වලටපත් නොවෙන්න සෝවාන් ආර ශ්‍රාවකෙක් වගේ ශ්‍රාවකෙක් ඔය මේ සීක පරිහානි සූත්‍ර වගේ තැන්වලදී කියනවා උන්වහන්සේ උත්සාහවත් වීම පොඩ්ඩකට බ්‍රේක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට ඵල සමාපත්තියට සමවැදෙන්න අවශ්‍යතාවය ආපු ඕන වෙලාවක අර තමන්ගේ අත්දැකීම ඒ නිවන ස්පර්ශ කරපු ඒ නිවනේ මේ ඒ தত্ত্বය උන්වහන්සේට නැවත ඇති කරගන්න පුළුවන්. ඒක අර නිකන් මාර්ගඵල ලැබු නැති කෙනෙකුගේ පිරිහීම වගේ දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම ජීවිතය ඇතන වෙනස් වෙච්ච කෙනෙක්නේ. හාරයන් වහන්සේ නමක් කියන්නේ. ඒක වෙනස්. එතකොට ඒක මතු කරලා ගන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. හොඳයි. ඒක හරියට නිකන් දැන් උදාහරණකින් කිව්වොත් මණිකක් නැති කාලේ පතලක් හාරනවා. මණික හම්බෙන්නේ නැති තාක්කල් ඔය
කාලයක් හාරනවා. ඉතින් එයාට ගෙදර ගිහිල්ලා බලන්න මැණිකක් නැහැනේ. නමුත් එයාට එක දවසක් හම්බ වෙන ලොකු මැණිකක් හම්බ වෙනවා. එතකොට මේ මැණික එයා තියාගෙන ඕන වෙලාවක එයාට බලන්න පුළුවන්. එයා ගෙදරින් එළියට යන්න පුළුවන්. ආයෙ පතල හාරන්නෙත් නැහැ. අලුත් මැණික් ඉතුරු ටික හම්බෙලා නැහැ. නමුත් එයාට මේ හම්බෙච්ච මැණික එයාට ඕන වෙලාවක බලන්න පුළුවන්. දැන් භෞතික ලෝකයේ ඇතුලේ මැණිකක් හොරකම් කර හැකියි. නමුත් මාර්ගඵලයක් හොරකම් කරන්න බෑනේ. සහ නැති වෙන්නෙත් නැහැ. ඒ වගේ ඕන වෙලාවක යාට අවශ්‍ය විදිහට බලන්න පුළුවන්. ඒක උදාහරණයක් ඔය මේ සරල මතක් වුණේ එක. තව මොනවද තියෙනවද ප්‍රශ්න අදහස්? හරි. එහෙනම් පුරුදු වෙන්නත් එක්ක කාට හරි පුළුවන් පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. පුණ්‍ය අනුමෝදනාව ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ නමුත් හොඳයිනේ කාට හරි වචනයක් දෙකක් හරි කියලා අපේ පිරිස අතරේ. එතකොට මේ පිනත් කාට හරි අත් වෙනවනේ. හරි. එහෙනම් බලන්න කාට හරි ලොකු පුණ්‍යානුමෝදනාවක් නෙමෙයි. Tamante හිතන විදිහට කවුරු හරි කෙනෙක්ට පුළුවන් නම් කතා කරන්න ඕන කෙනෙක්. පුණ්‍යානුමෝදනාව අපි සාකච්ඡාවක් හැමදාම අවසන් වෙනකොට ඒ විදිහට කරන්න පුරුදු වෙමු නේද? කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. බය වෙන්න ඕනේ නැහැ. කවුරු හරි වචන දෙකක් තුනක් බලමු පුරුදු වෙන්නත් එක්ක කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. කවුද අපි චිරස්ත්‍රී අම්මා ඉන්නවද? මයික් ඔන් කරගන්න බැරි සමා වෙන්න පොඩ්ඩක් ඉන්න. හරි. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ප්‍රතිරුවන් සරණයි සියලු දෙනාටම අද දිනද අපට නම කියන්න අවසරයි සුගතර හරි ස්වාමීන් වහන්සේ විසින් අතිගාම්භීර ධර්මපරයායක් අපහට වැටහෙන ආකාරයට පහදා දුන්නා. ඔබ වහන්සේ විශාල කුසලයක් අත්පත් කරගත්තා. මෙහි සිටින අප සියලු දෙනාටම මම හිතනවා පැයකමාරක් විතර කාලයක් අපි කුසල් සිත්ම ඇති කරගත්තා. සෑම මොහොතකම සෑම තප්පරයකම කුසල් සිත්ම ඇති කරගෙන මෙම ධර්මපරයය අධ්‍යයන කළා. මෙම ධර්ම දාන කුසලානුභාවයෙන් ඔබ වහන්සේට රත්නත්‍රාය අනුභාවයෙන් ඔබ වහන්සේගේ නිරෝගී සුවපත් භාවයෙන් හා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන බහුශ්‍රිත භාවය හා විරිය වැඩිවා. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුන් සුවසේම සාක්ෂා කරගනිත්වා. ඔබ වහන්සේගේ ගුරු උපදේශක ගුරුතුමන්ලටද නිර්වාණ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අත්ව සියලු දෙනාටම සාදු. හොඳයි. ඉතින් බොහොමත්ම පිං අපි කරගත්ත සියලු පිං අනුමෝදන් කරනවා. ඔබ හැමදෙනාමත් නැවත අපි කරගත්ත සියලුම පිං සාදු සිතින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම නිවන් අවබෝධය කරා පහසුවෙන් යා ගන්නට මේ කරගන්න කුසල් අපිත් කරගත්ත සියලු කුසලයන් එක්කම අනුමෝදන් වේවා ආශිර්වාද වේවා කියලා අයනම් අපි ප්‍රාර්ථනා කළා. අපි ඊළඟ දවස් හැටියට මම හිතනවා අපි සිකුරාදා දවසම යොදාගමු. මොකද අපි සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් ටිකක් වැඩසටහන් සහිත නිසා අපිට සඳුදා දවසේදී ඇත්තටම ටිකක් සමහර තැන් ගැන අපිට සටහනක් වගේ හදාගන්න ඒ වගේ දේවල් වලදී වෙලාව ටිකක් අවශ්‍ය වෙන නිසා අපි සිකුරාදා දවස පමණක් සාකච්ඡාව කරමු. ඒක මම හිතනවා දැනට හොඳයි කියලා. ඉතින් ඒ විදිහට අපි කරමු. හොඳයි. එහෙනම් කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට කියන්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං නිබ්බානස්ස පච්චයෝ හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු මේ උතුම් කුසලය අප සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු ඊළවන්තං ගාතාව කියන්න පුළුවන්. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
වේවා. සුබ රාත්‍රියක් සුවපත් වේවා.